Welcome to my YouTube channel. මම හිතන්නේ දැන් ගොඩ කාලෙකට පස්සේ තමයි මම වීඩියෝ එක කරන්නේ. මට ලයිට්නින් නැහැ. ගොඩක් නෙමෙයි ගොඩ කාලෙකට පස්සේ. මම හිතන්නේ මාස 4කට විතර පස්සේ. මම අද මාරම බිසි. මම හිතුවා අද ආයෙත් මගේ vlog කරන්න පටන් ගන්නවා කියලා. මම හිතුවා මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් බලමු කොහොමද දවස් ගෙවෙන්නේ කියලා. දැන් වෙලාව 6යි කාලේ මෙහෙට. සාමාන්‍ය මගේ ෂිෆ්ට් එක තියෙන්නේ 7ට. ඒ වුණාට අද 6ට එන්න උනා. මොකද අද හවස මට වෙන වැඩක් තියෙනවා. මම හින්දා කලින් යන්න ඕනේ. හින්දා මගේ ෂිෆ්ට් එක මම කවර් කරන්න මම අද කලින් යනවා. So, hi. ඉතින් ළමයි කොහොමද ඔයාලගේ ජීවිතේ? මගේ ලයිෆ් එක නම් මාරම බිසිත් නෙමෙයි මාරම ඒකාකාරී. මගේ ඇස් දෙක පේනවාද මට නිදා ගන්න මට හරියට නිින්දියේ නෑ. ඒකාකාරී කියන්නේ මම එළියට ගියේම නැහැ. ඒ කියන්නේ තනියෙන් මං වෙනුවෙන් සෝලෝ ඩෙකේට් එකක්වත් අම්මත් එක්ක ගියත් මොකක් හරි වැඩකට යන්නේ මං වෙනුවෙන් කිසිම ඒ කියන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්න කිසිම දෙයක් මං කරේ නැහැ. ඒ හින්දාම තමයි මං හිතුවා ආපහු මම බ්ලොග් කරන්න පටන් ගන්නවා කියලා. මොකද වැඩ කරලා ගෙදර යනවා ආයෙ ගෙදර එනවා වැඩට එනවා. එහෙම ඉඳලා ඇත්තටම පිස්සෙක් වෙන සයිස් එකේ දැන් ඉන්නේ. ඇත්තම කිව්වොත් එහෙම දැන්වත් මට පිස්සු තමයි උනාට ඊටත් එහා පිස්සෙක් වෙන සීන් එකක් දැන් තියෙන්නේ මෙහෙම කිව්වොත් එහෙම. ඒ හින්දා මං හිතුවා ආපහු පුළුවන් විදිහට මගේ ජීවිතේ මගේ ලයිෆ් එක මං මාර විදිහට එන්ජොයි කරනවා කියලා. ඒ අතරේ මට මේ දවස් ටිකකට කලින් මාර දුක හිතෙන දෙයක්ත් වුණා. අර බොයි කෙනෙක් නැති වෙලා තිබ්බ අපේ ගෙවල් ගාව. ඒක හිතනකොට ඊටත් වඩා මාරවල් මට යල්ල පොලෝ කැක්කුමක් තාම දිනනවා. හරි දුකයි. ඉතින් ඇත්තටම අපි වුණත් කොච්චර මහන්සිලා අපි අනාගතය ගැන හිතුවත් එක තප්පරයකින් ඒ හැමදේම නැති වෙන්න පුළුවන්. අපි කවුරුත් ඉතින් හෙට ඉඳීද කියලා ඇත්තටම ෂුවර් එකක් නැහැ. මම ඒ හින්දාම හිතුවා මේ හැමදේම ඉතින් කොච්චර අපි අනාගතය ගැන හිතලා වැඩ කරත් ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. සෝ ඒ හින්දා අපහු vlog කරන්න පටන් ගත්තා. ඉතින් ඔයාලගේ ජීවිතය කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මම පේන්නේ නැද්ද දන්නේ නැහැ කලුරේද දන්නේ නැහැ මේ තාම හොටෙල් එකේ ලයිට් වත් ඔන් කරලා නැහැ. මම මේ ඇවිල්ලා හිටියට ඉතින් අද මාත් එක්ක වැඩ කරපු අනික යනවා. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකකට ආවේ. ඉතින් ඒ කාලේ වල එද යනවා හොටෙල් එකේ. ඒ හින්දා මම පොඩි gift එකක් ගත්තා. ඒක මේ පැක් කරන්න ඕන ලස්සනට. දුකයි ඉතින් කතින් යන්නේ. මොකද අපෝ මම විතරයි මෙතන තනියම. මම හිතනවා ඒක මෙයාට වැදගත් කියලා. මොකද එයාට හොඳ BF කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නා මට සාමාන්‍ය යාළුවෝ නැහැ. ඒ වුණාට මට මාත් එක්ක ඉන්න මිනිස්සුන්ට මාරම හොඳට සලකනවා සාමාන්‍යයෙන්. එහෙම බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා නැහැ. මට දැන් ඇත්තටම දුකයි වුණාට යන එකට. මොකද එයා මට වඩා අවුරුදු 4ක් වැඩිම. ඇත්තටම මාරම හොඳයි ඒ ගර්ල්. ඒ අක්කා. එහෙම තමයි. මට මේ පැක් කරන දේවල් ඉතින් කරන්න බැහැ. මම අපේ නංගිලි කියලා තමයි ඔය කරන්නේ. ඔයාලට පේන්නේ නැහැ මේකේ අකුරු අනිත් පැත්තට පේන්නේ. මට දුකයි යන එකට. අපේ හොටෙල් එකේ මේ දවස්වල කොරියන් අය ඉන්න. ගොඩක් කොරියන් චයිනීස් අයට ඉංග්‍රීසි බැහැ. එතකොට මේ
එතකොට ඒගොල්ලෝ ගොඩක් මොකද මේ Google Translate කරලා තමයි අපිට translate කරන්නේ. ඉතින් බලන්න ළමයි ඕනම රටකට ගියාම ඉංග්‍රීසි නැති වුණාම අතරමං වෙනවා ඇත්තටම. ඉංග්‍රීසි ඉගෙන අර ඉස්සර අපේ ඉස්කෝලේ ටීචර් ඉංග්‍රීසි ටීචර් පන්න ගන්නපු එක ඇත්ත. ඒගොල්ලෝ ඉතින් ගොඩක් දැන් ඒගොල්ලෝ ඉතින් කම්පැනි වල කට්ටිය එතකොට ඉංග්‍රීසි නැතුව ඉතින් ඒගොල්ලෝ අසරණ වෙනවා. ඉතින් ලෝකේ හැමෝම චයිනීස් කොරියන් ජපනීස් කතා කරන්නේ නැහැ. අනේ වන්දා. මම අහලා තියෙනවා ඒගොල්ලෝ මොකක් කරේ දිව කොටහයි හරි මොකක් කරේ iPhone lobby එකේ light එක on කරනවද? මම අහලා තියෙනවා මේ ඒගොල්ලෝට ඔය දිව්‍ය මාකේ ප්‍රශ්නයක් තියෙනවලු ඒගොල්ලොන්ට ඉංග්‍රීසි වචන කතා කරන්න අමාරුයි. මම දන්නේ නැහැ ඉතින් මම අහලා තියෙනවා. ඒ වැඩේත් ළමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම අනුගානික කියලා. මම අනුගානික නෙමෙයි. මම මහත්තුලද මම 2005 මට අවුරුදු 20යි දැන්. නිකන් ඔයගොල්ලෝ මේ මම නාකිය කියලා කියන්න එපා. ආයෙත් කොහොමද ඉන්නවා කියලා. ටී ටයිම් එක වෙලාවේ උදේ බ්‍රේක්ෆාස්ට් එකට තිබ්බ කිරිබත් තිබ්බා. ඊට පස්සේ අපි කරේ කිරිබත් එක්ක කිරිබත් කාලා මේ තේ එකක් බීපු එක. මම මේ තේ එක බොනකොට මේ බලන්නේ ඉඟුරු මාර සුවඳයි. ඒ වුණාට මේ ඉඟුරු රහක් එන්නේ නැහැ. ඒ හින්දා මේ ඉබ බලන්නේ සුවඳ තියෙනවා ඉඟුරු රහක් එන්නේ නැහැ. මම එහෙම ලොකු ටී ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට ඉඟුරු දාලා තියෙන දවසට තේ එකක් බොනවා. ඒ වුණාට මෙතන නම් අනේ මන්දා ඉඟුරු සුවඳයි. ඒ වුණාට ඉඟුරු කිසිම රහක් එන්නේ නැහැ. මොනවා කළද මන්දා. ඉතින් මේ තියෙන්නේ හනිමූන් සෙටප් එකක් කරන විදිය ළමයි. මටත් ඒක වැදගත්. ඒ හින්දා මම පොඩ්ඩක් ගියා ඒක බලා ගන්න. මං හනිමූන් සෙටප් එකක් කරන විදිය බලන්න ගියේම නෑ මේ ආවත් හරි. ඒ හින්දා පොඩ්ඩක් ඒකත් බලන්න ගියා. අද 50ක් ඉන්නවලු වෙඩින් එකක් බලන්න ගියා අපි. ඉතින් මෙන්න මේ වෙඩින් එකේ මනමාලිව සර්ප්‍රයිස් කරන්න හැමෝම දන්න මනේ සංජය ඇවිල්ලා හිටියා. කපලා දාන්න බෑ නේද? මම කොණ්ඩේ තොප්පා. අනේ වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. උන් වැටෙනවා මේ. මාර සරය දවල් තිබ්බේ එමන්දිමට මේ සෙනග අදර ක්‍රේනි ළමයි වගේක් ඇවිල්ලා මේ ඒ හින්දා. සෝරි ඉතින් කමන්නේ මං කෑවා. A few moments later. ඉතින් ළමයි ලන්ච් ටයිම් එකෙන් පස්සේ අපි කොහොමත් බිසි වෙනවා. මට එතනින් පස්සේ වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ මම මෙතනට ආවා කෙලින්ම දුවගෙන මගේ වැඩේ ඉවර කරලා ඉක්මනටම ගෙදර යන්න. මොකද මට මේ වෙනකොටත් මාළම මහසී කියවලාම මයික් එක ගන්න මම එතනට ගිහිල්ලා මේ ඉස්සෙල්ලාම ෂොට් එක ගන්න මම ස්ක්‍රිප්ට් එක බලනවා. මෙහෙම තමයි ඉතින් ඉස්සෙල්ලාම බලන්න.
සර්ට් එක ගන්න හරි. පරිසමේ බාගෙන. දැන් තමා ගෙදර ආවේ. මම වොෂ් එකක් දැම්මෙත් නැහැ තාම. මේ උයලම වොෂ් එකක් දාගන්න කියලා මට මේ කැබඩි කෑමක් ගන්න ආසාවක් තියෙනවා. ඒ ටික හදාගෙනම වොෂ් එකක් දාගෙන නිදා ගන්නවා. One eternity later. ඉතින් මම කෑම එකත් හදාගෙන ෆිල්ම් එකකුත් බල කාලා මේ වීඩියෝ එකත් එඩිට් කරලා නිදාගෙන තමයි හදන්නේ. අද වීඩියෝ එකෙන් ගොඩක් අවුට්සයිඩ් පෙන්වන්න බැරි වෙන්නේ නැති. මොකද හොටෙලිය කෙනෙක් විදිහට හැම වෙලේම අනික් මිනිස්සුන්ගේ ප්‍රයිවසි එකට ගරු කරන්න ඕන ළමයි. මට ගොඩක්ම වටපිටාව පෙන්වන්න බෑ. මොකද අපේ හොටල් පොලිසිස් තියෙනවා. එතකොට හැම වෙලේම වටපිටාව මිනිස්සු ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ කොහොමද දන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ ලයිෆ් එක. ඒ හින්දා ඒ හැම දෙයකම සෝරි. මම හිතනවා එන්ජොයි කරා කියලා. I am vlog එකකින් හම්බෙමු. bye.